අපි අද කතා කරන්න යන්නේ මිලියන 6.5කට ආසන්න පිරිසක් වෙත ළඟා වෙන්න සමත් වුණු ඊටාම සූක්ෂම විදියට ගොඩනගපු ඩිජිටල් බලපෑම් මෙහෙයුමක් ගැනයි. මේකේ මූලිකම උපාය තමයි මිත්‍රත්වයේ මායාව නිර්මාණය කරන එක. මෙන්න මේක තමයි මේ මෙහෙයුමේ මුහුණුවර. හරියටම අපේ කෙනෙක් වගේ හැඟීමක් දෙන දේශීයකරණය වුණු විස්තර එක්ක බලපෑම් කරන චරිත එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා හරවා තමයි මේක ඉදිරිපත් වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔන්ලයින් මිත්‍රත්වය ඇත්තක් නෙවෙයි නං. ඒක හරිම සූක්ෂම විදියට නිර්මාණය කරපු මායාවක් නං. හරි, අපි එන මේකේ ඇතුළටම ගිහින් බලමු. සාමාන්‍ය විදියට හැදෙන සමාජ මාධ්‍ය සම්බන්ධයකට වඩා කර්මාන්ත ශාලාවක වගේ නිෂ්පාදනය කරපු මේ මෙහියුම් ස්තර එකින් එක ගැලවල බලමු. මුලින්ම බලමු මේකේ මතු පිටින් පේන දේ. ඒ තමයි මිත්‍රත්වයේ මායාව. කොණ්ඩේ කපන හැටි, කන බොන දේවල්, යන්නේන ගමන් බිමන් ගැන දාන පෝස්ට් වලින් කරන්නේ ප්‍රේක්ෂකයා එක්ක සම්බන්ධයක් ගොඩනගලා එයාලගේ හිතේ තියෙන පුරා සැකසංකා දුරු කරන එක. හරි. දැන් අපි යමු තිරය පිටුපසට. මේ මායාව පිටුපස තියෙන යන්ත්‍රණය දිහා බලමු. ඇත්තටම මේකේ නූල් අදින්නේ කවුද කියලා හොයලා බලමු. දැන් බලන්න මේක. එක පැත්තකින් තියෙනවා නිල රාජ්‍ය මාධ්‍ය ගිණුම CGTN සිංහල. ඒක හරියට අන්තර්ගතයන් නිෂ්පාදනය කරන කම්මලක් වගේ. දවස් 51ක් වගේ කෙටි කාලයක් ඇතුළත පෝස්ට් හරිසිරකටත් වැඩි. හැබැයි අනික් පැත්තෙන් ඉන්න බලපෑම්කාරී චරිත එයාලා දාලා තියෙන පෝස්ට් ගාන හරිම අඩුයි. හැබැයි කතාවේ වැදගත්ම හරිය තියෙන්නේ මෙතන. ඒ තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර එමත් නැත්නම් එන්ගේජ්මන්ට් එක. පෝස්ට් ගාන 6 ගුණයකින් අඩු වුණත් බලපෑම්කාරී චරිත ඊට වඩා අතිවිශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ජනනය කරගෙන තියෙනවා. වෙනස අහසට පොළව වගේ. ඉතින් මෙතන තීරණාත්මක කාරණේ තමයි මේ නිර්මාණය කරපු සැබෑ බව කියන එක ඇදහිය නොහැකි තරම් සාර්ථකයි. කොච්චර සාර්ථකද කිව්වොත් එක පෝස්ට් එකකට සාමාන්‍යයෙන් 12 ගුණයකටත් වඩා වැඩි ප්‍රතිචාරයක් ජනනය කරලා තියෙනවා. මේ ජාලයේ තියෙනවා රහස් අවියක්. ඒකට කියන්නේ බාහිර වළංගුකාරකලා කියලා. සරලවම කිව්වොත් ඒ කියන්නේ ප්‍රසිද්ධ හැමෝම දන්න විශ්වාස කරන දේශීය චරිතයක්. මේ සිද්ධියේදී ඒ තමයි මිලියන 1.3ක අනුගාමිකයන් ඉන්න ශ්‍රී ලාංකික නිලියක් වන ශනුද්‍රි ප්‍රියසාත්. හරි. දැන් අපි බලමු මේකේ උපාය මාර්ගය. කොහොමද මේගොල්ලෝ රාජ්‍ය පණිවිඩයක් හරියට යාළුවෙක් එක්ක කරන කතාබහක් වගේ දැනෙන්න සලස්වන්නේ කියලා. ඒකට පාවිච්චි කරන ආඛ්‍යාන රාමු එකින් එක විග්‍රහ කරමු. පළවෙනි උපක්‍රමය තමයි අතත්‍ය නෑදෑකම. මේකෙන් කරන්නේ ඇත්තටම නැති වුණත් නෑදෑකමක්, පවුලක වගේ හැඟීමක් සායේ හරහා ලොකු විශ්වාසයක් ඇති කරන එක. මෙන්න බලන්න නියම උදාහරණයක්. අපේ වරුණි අක්කා. මේ වගේ අපි ඉදිනදා පාවිච්චි කරන අක්කා අයියා වගේ වචන යොදාගෙන රාජ්‍ය මතවාදයක් එක්ක ඉන්න කෙනෙක්ව අපේම පවුලේ කෙනෙක්, අපේම ලොකු අක්කා කෙනෙක් බවට පත් කරනවා. ඊළඟට තාක්ෂණික ග්‍රාමීය කියන රාමුව. මේකෙන් කරන්නේ හරිම අපූර්වය. එක පැත්තකින් රොබෝලා AI වගේ අති නවීන තාක්ෂණය පෙන්නනවා. අනික් පැත්තෙන් මනරම් ලස්සන ස්වභාවික පරිසරයක් පෙන්නනවා. මේ දෙක එකතු කරලා චීනය කියන්නේ පරිසරය විනාශ කරන්නේ නැතුව දියුණු වෙන රටක් කියලා අදහසක් දෙනවා. ඊළඟට තියෙන්නේ ශිෂ්ටාචාරමය කැඩපත. මේකේ අරමුණ තමයි ශ්‍රී ලංකාවයි චීනයයි අතරේ හරිම ගැඹුරු ආධ්‍යාත්මික බැඳීමක් ඇති කරන එක. හරියක අපි එකම ශිෂ්ටාචාරයක සහෝදරයෝ දෙන්නෙක් වගේ කියලා පෙන්වන්න එක. මේකට යාලා පාවිච්චි කරන උපාය බලන්න. ලංකාවේ අයට දලදා මාලිගාව වගේම තමයි චීනයේ අයට තහනම් නගරයත් කියලා කියනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පූජනීයම තැනට චීනයේ අධිරාජ්‍ය මාලිගය සමාන කරලා චීන සංස්කෘතියටත් ඒ වගේම ආධ්‍යාත්මික වටිනාකමක් දෙනවා. හරි. දැන් අපි එනවා මේ උපාය මාර්ගයේ සමහර විද තියෙන බලවත්ම කොටසට. ඒ කියන්නේ එයාලා කියන දේවල් වලටත් වඩා එයාලා හිතාමතාම නොකිය යන දේවල්. උදාහරණයක් විදියට ශින්ජියන් ප්‍රාන්තය ගැන බලමු. එයාලා පෙන්වන්නේ මොනවද? ටියන්ෂාන් කඳුකරේ ලස්සන දර්ශන, හිමෙන් වැහුණු උද්‍යාන, සාර්ථක කපු අස්වනෝ. හැබැයි යාලා සංගවන්නේ මොනවද? උයිගර් ජනතාව මර්ධනය කරනවා කියන ජාත්‍යන්තර චෝදනා, පුනරුත්ථාපන කඳවුරු, කපු කර්මාන්තයේ බලහත්කාරයෙන් වැඩ ගන්නවා කියන කාරණා. ඉතින් යථාර්ථයේ එක පැත්තක් සම්පූර්ණම මකලා දාලා ඒ වෙනුවට ලස්සන පින්තූරයක් මවුල පෙන්නනවා. මේ නිහඬතාවයේ තවත් පැතිගොඩකට විහිදෙනවා. රටේ තියෙන ආර්ථික අභියෝගය ගැන කතා කරන්නේ නැහැ. දකුණු චීන මුහුද වගේ භූදේශ පාලනික ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. මහායාන බුදුදහම ගැනවත් දලයි ලාම ගැනවත් වචනයක්වත් කියන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාව ගැන කතා කරන ණය උගුල කියන මාතෘකාවත් සම්පූර්ණයෙන්ම මඟ හරිනවා. හොඳයි.
දැන් අපි එන්නේ මේ මුළු මෙහෙයුමේම අවසාන ඉලක්කය වෙන්න පුළුවන් දෙයට. ඒ තමයි ප්‍රධාන කලාපීය බලවතෙක්ව ක්‍රමානුකූලව සහ උපාය මාර්ගිකව මකා දැමීම. ඇත්තටම ශ්‍රී ලංකාව ඇතුලේ ඉන්දියාවේ භූමිකාව දිහා බැලුවොත් ඒක හරිම පුළුල් එකක්. නිවාස ව්‍යාපෘති, පාසල්, ඉහළ පෙළේ දේශපාලන හමු, පුහුණු වැඩසටහන්, ඒකාබද්ධ හමුදා අභ්‍යාස, බෞද්ධ උරුමයන් බෙදා ගැනීම, තොටුපළ සේවා මේ වගේ විශාල සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි මේ බලපෑම් ජාලය නිර්මාණය කරන ලෝකයේ ඇතුලේ මිලියන 6.5ක් දකින ලෝකයේ ඇතුලේ මේ සම්පූර්ණ යථාර්ථය නිකන් අතුරුදන් වෙලා යනවා. ප්‍රධානම හවුල්කරුවෙක් විදිහට ඉන්දියාවට තියෙන තැන සම්පූර්ණයෙන්ම උදුරගෙන ඒ වෙනුවට ඉන්දියාව කියන්නේ නිකන් පාට උත්සව තියෙන රටක් විතරයි කියලා ලඝු කරලා දානවා. කිසිම දේශපාලනික හෝ උපාය මාර්ගික වැදගත්කමක් නැති තැනකට ගේනවා. ඉතින් මේ Facebook ගිණුම් කීපයක් ගැන කරන විග්‍රහය මුළු ලෝකයටම වැදගත් වෙන්නේ ඇයි? මොකද මේක ශ්‍රී ලංකාවට විතරක් ආදාළ දෙයක් නෙවෙයි. මේක ඩිජිටල් රාජ්‍යතාන්ත්‍රිකත්වයේ සහ තොරතුරු යුද්ධයේ අනාගතය කොයි වගේ වෙයිද කියන එකට දෙන ඉඟියක්. නිර්මාණය කරපු සැබෑ බවක් පාවිච්චි කරලා යථාර්ථය වෙනස් කරලා භූදේශපාලනික බනතුලනය Tamanට වාසිදායට විදිහට හදාගන්න පුරුවන් කියන එකට මේක හොඳම උදාහරණයක්. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේක. ඇත්තම සම්බන්ධකම් සහ උපාය මාර්ගිකව හදන බලපෑම් අතරේ තියෙන සීමාව එන්නෙන්නම බුඳ වෙලා යන ලෝකයක අපි ඔන්ලයින් ඇත්තකම යාළු වෙලා ඉන්නේ කාත් එක්කද කියලා හරියටම දැනගන්නේ කොහොමද?